අපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉදිරියේදී තමන්ට මූණ පාන්නට සිදුවෙන පරාජය මං හිතන්නේ මග හරවන්නට වෙන්නේ නැති මේ අභූත පිස්සු ප්‍රකාශය කරේ. මොකද එකක් මේවට උත්තර දෙන්නවත් වෙලා ගත කරන එක මං හිතන්නේ මෝඩකමක්. මොකද දන්න අය දන්නවා 1994 මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අත් වශයෙන්ම ප්‍රධාන මෙහෙයුම් කමිටුවකවත් සමාජිකත්වයේ දැරුවේ නැහැ. මොකද ඒ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට පෙර තිබුණ අර්බුදයේදී අනුර බණ්ඩාරනායක මහත්මයාගේ කල්ලියේ ඉඳලා අනුර බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිකමක් අරගෙන ගියයින් පස්සේ පක්ෂය තුල හුදකලා වෙලා පොළොන්නරු දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා හැටියට කටයුතු කරපු එක විතරයි කරේ. මම දන්නවා පෞද්ගලිකවම එතුමා ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවකට නම් කරේවත් නැහැ. ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ චන්ද්‍රිකා කුමාරතුංග එතකොට මහඇමතිනිය සමග කටයුතු කරේ අනුරුද්ධ රත්වත්තේ ඇමතුමයි රත්නසිරි වික්‍රමනායක ඇමතුමයි එස්.පී. දිසානායක ඇමතුමයි මමයි. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේනගේ ඒ අතීත ක්‍රියාකාරීත්වයත් එක්ක පක්ෂය තුල ඔහු ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අත් වශයෙන්ම අද ඔය කයිවාරු ගහන මෛත්‍රීපාල සිරිසේනට අඩුම ගානේ 94 ඡන්දෙන් පස්සේ කැබිනට් ඇමතිකමක්වත් නොලැබුණේ එතුමා ඒ තරම් කෙරුම්කාරයෙක්වත් පක්ෂය තුල ප්‍රධානියෙක්වත් නොවුන නිසා. මේ මෛත්‍රීපාල සිරිසේන කියන ඒවා ගණන් ගන්න එපා. අපිට විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂටත් එයාව එපා වෙලා තියෙනවා.